මේ ඩෑෂ්බෝඩ් එක තියෙන විදිහට මම settings ටික දැන් කියන්නම්. මේ left side එකේ තියෙනවා මේ user panel එක. ඒක ක්ලික් කරාට පස්සේ trial version එක මෙතන මොකද්ද version එක කියලා පෙන්නනවා. මේ test මේ logo එක පෙන්නනවා. ඒක පෙන්නන්නේ profile setting වල මේ view subscription එක වලට බලන්න පුළුවන්. මේ trial එක මොකද්ද x30 බලන්න පුළුවන්. ඊට පස්සේ profile setting වලට ගිහිල්ලා මේ මෙතන තියෙන නම ඒක මාරු වෙනවා. ඒක මාරු කරන මෙතන test මම test 2 කියලා දාන්න. 2 කියලා දැම්මොත් මෙතන මාරු test 2 කියලා logo එකක් දාන්න. මේ logo එක දාලා තියෙන මේ logo එක. මේ තියෙන විදිහට දාන්න මිස්ක 2MB. ඊට පස්සේ appearance panel එකේ තියෙනවා අපේ theme එක change කරන්න පුළුවන්. මේ ටික මම දාන්න. idle setting එකේ තියෙන පොඩි animation ටිකක් මගේ මේ දාලා තිනවා මේ app එකට. ඒ ටික මේ off කරගන්න මෙතනින් පුළුවන්. ඊට පස්සේ dark mode, light mode. ඊට පස්සේ business එකෙන් ඔයාලට පිටිපස්සේ මේ business එකක් add කරලා තිනවනේ ඒකට log වෙන්න යන්න පුළුවන්. එතෙන්ට මේකෙන් යන්නේ. ඊට පස්සේ user panel එක තමයි මේක. ඊට පස්සේ මේකේ තමයි main setting ටික තියෙන්නේ. මේක main setting වල general delivery service expenses printers invoice template backup about customization software update ඊට පස්සේ security කියලා එකක් තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. මේක ඉස්සරහට security update වෙන්න පුළුවන්. මොකද app එක තාම develop කරනවා. ඉස්සරහට තව මේ කියන්නේ කවුරු හරි customer කෙනෙක් කිව්වොත් එහෙම feature එකක් add වෙන්න ඕන කියලා ඒක අනිත් අයටත් හරියද කියලා බලලා මම මේ add කරගෙන යනවා ඕනෝනේම. මොකද තව ගොඩාක් දේවල් හිතුවේ නැති උනාට දෙන්න පුළුවන් options තව ලේසි කරන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මම WhatsApp දාලා තියෙනවා. මේකේ WhatsApp එකක් තියෙනවා. WhatsApp එකේ තියෙන්නේ enable WhatsApp දෙන්න පුළුවන්. මේකේ template එකක් දාගන්න පුළුවන්. දැන් customers පාසලයක් යවුවට පස්සේ හැම customer කෙනෙක්ගේම WhatsApp වලට ගිහිල්ලා ආයෙ type කර ඉන්න ඕනේ නැහැ. එකම template එකක් දාලා ඒකේ way bill එක auto generate වෙනවා. ඒක මේ ඊට පස්සේ branch name එක, branch phone number එක දාලා තියෙන courier service එකත් එක්ක මේ මම කුඹිය කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට මේක WhatsApp වලට එයාට යවන්න පුළුවන්. auto යන්නේ නැහැ. ඒ කියන්නේ auto WhatsApp එකේ යාගේ number එකත් එක්ක open වෙනවා. මේ template එකත් එක්ක යාගේ order number එක සේරම විස්තර ටික මේ තියෙන මේව copy කරලා ඔයාලට customer name එක add කරන්න ඕන. මෙතෙන්ට ඔහොම copy paste කරගන්න තියෙන්නේ. pay bill number එක ඕන. මේ වාගේ සිංහල මොනවද තියෙනවා නම් නැත්නම් ඉංග්‍රීසි වලින් හරි ගමන්නේ. copy paste කරගෙන මේක ඔයාලට ඕන විදිහට template එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ WhatsApp එක ඊට පස්සේ shipping label තියෙනවා. ඒ කියන්නේ shipping අපි අලවල යවන්නේ label එක ඒකේ logo එකක් upload කරන්න පුළුවන්. black and white තියෙනවා හොඳයි. ඊට පස්සේ ඒකට ඔයාගේ brand එකේ නම දාන්න පුළුවන්. ඔයාගේ contact number එක දාන්න පුළුවන්. address එක දාන්න පුළුවන්. මේක මේ හදලා තින්නේ සාමාන්‍යයෙන් වෙනම ස්ටිකර් ගහන්න ඕනේ නැහැ. ඔයාගේ brand එක මොකද්ද කියලා පෙන්වන්න. මේක මේ ටික දැම්මහම ඒ label එක ගන්න පුළුවන්. A4 sheet එකට shipping label 3ක් විදිහට. ඊට පස්සේ custom shipping label තියෙනවා. මේ A4 එක මේ large මේ ටික තියෙන ටික. ඊට පස්සේ මේක save දෙන්න පුළුවන්. save දුන්නාට පස්සේ ටික save වෙනවා setting වල. shipping label setting මම ඒක පෙන්නන්නම් orders වල තියෙනවා. ඒ වෙනස් වුණාම කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා delivery service. මේකේ තියෙනවා ඔයාට මේ